ලෝකයේ ධනවත්ම පුද්ගලයන් ගැන කතා කරද්දී අපට අමතක කළ නොහැකිම නමක් තමයි මුකේෂ් අම්බානී කියන්නේ. ඔහුගේ ධනය කොතරම්ද යන්න සිතා ගැනීමටත් අපහසුයි. ඔබට විශ්වාස කළ හැකිද? මුකේෂ් අම්බානී තත්පරයකට ඉන්දියානු රුපියල් ලක්ෂ 20ක් පමණ උපයනවා. ඔහුගේ මුළු ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 116.8ක් තරම් අති දැවැන්ත ප්‍රමාණයක්. ඔහුගේ වාහන එකතුව දෙස බැලුවොත් එය ඕනෑම අයෙකු මවිත කරවන සුළුයි. රෝල්ස් රොයිස්, BMW සහ මර්සිඩීස් බෙන්ස් ඇතුළු ලොව අති සුකෝපභෝගී වාහන 150කට වඩා ඔහු සතුයි. විශේෂම කාරණය තමයි ඔහුගේ මන්දිරයේ පළමු මහල් 6ම වෙන් කර ඇත්තේ මෙම සියලුම වාහන ආරක්ෂිතව නැවැත්වීමටයි. ඒ වගේම මෙම වාහන නඩත්තු කිරීමටම වෙනම සේවක කණ්ඩායමක්ද සිටිනවා. ඔහු පදිංචිව සිටින මුම්බායිහි පිහිටි ඇන්ටිලියා මන්දිරය ලෝකයේ දෙවනුවට මිල අධිකම නිවස ලෙසයි සැලකෙන්නේ. බකින්හැම් මාලිගයට පමණක් දෙවනි වන මෙම මන්දිරය මහල් 27කින් සමන්විතයි. මෙහි සිනමාශාලා, පිහිනුම් තටාක, එල්ලෙන උද්‍යාන සහ හිමකාමරයක් පවා ඇතුළත් වෙනවා. මෙය නඩත්තු කිරීමටම පමණක් 600කට අධික සේවක පිරිසක් පැය 24 පුරාම කැපවී සිටිනවා. මුකේෂ් අම්බානීගේ ගමන් බිමන්ද සාමාන්‍ය ඒවා නොවේ. ඔහු සතුව බොයින් බිස්නස් ජෙට් ඇතුළු අති නවීන පහසුකම් සහිත පෞද්ගලික ජෙට් යානා කිහිපයක්ම තිබෙනවා. ගොඩබිම සහ අහස පමණක් නොව මුහුදේ සංචාරය කිරීමට ඔහුට මීටර් 58ක් දිග අති සුකෝපභෝගී යාත්‍රාවක්ද තිබෙනවා. එය හරියට මුහුදේ පාවෙන මාලිගාවක් වගේ. මෙලෙස අති සුකෝපභෝගී ජීවිතයක් ගත කළත් ඔහු රිලයන්ස් පදනම හරහා ඉන්දියාවේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල වශයෙන් ධනය පරිත්‍යාග කරනවා. සැබවින්ම මුකේෂ් අම්බානී යනු ධනයෙන් පමණක් නොව ඔහුගේ ව්‍යාපාරික දැක්මීන්ද ලෝකීම ජයගත් පුද්ගලයෙක්.